මීදුමයි වැස්සයි කියන්නේ සෝබා දහම් විඳින්නෙකුට ඇත්තටම ආශිර්වාදයක්. ලිහිණි අක්කේ වැස්ස පටන් ගත්තා මේ අපි ජැකට් දාගත්තා. බලන්න ක්ලයිමේට් එක. අර වතුර ටිකක් දාගන්න නා ගන්න යනවා. Kalau lokal hari ini. Hi, good morning. Tapi aware Siripa. Ada anne me ala Badar paring Ratnapura petting. Yang ada ini Ratnapura. Ting teng de haya wilaw de haya dahar basse atti no. දැන් ආයේ බස් එක මෙතනින් ඊට පස්සේ අපි ගිහිල්ලා බලමු එනවා. අද අපි ඉන්නවා ටීම් එකේ 9 දෙනෙක්. මම කට්ටිය වෙන්නන්නේ. ගියායි මලබද්දරවත් ගියායි. Hi, good morning. Ada apa යනවා? කොහෙද? සිරිපාදේ පලාබද්දර පාරේ. පලාබද්දර පාරේ යනවා. මේ අවාරේ යන්නේ මේ දැන් ආවේ අපි පලාබද්දරට මේ වනජීවි කාර්යාලයට ආවා. මෙතනින් මේ ටිකට් එකක් ගන්න ඕනේ. ටිකට් එක ටිකට් 40යි, සර්විස් චාර්ජ් එක 10යි. තා ප්ලස් ටැක්ස් එකක් කරනවා. ඔක්කොම අපේ ටීම් එකේ 9 දෙනෙක් ඉන්න ඔක්කොම කොස්ට් එක යනවා 1600 ගාණක්. ඉතින් මෙතනින් රෙජිස්ටර් වෙලා ඔක්කොම ටික කරගෙන අපි ඉස්සරහදී හම්බෙමු වෙනවා ආයේ. අපි දැන් අනේ අධිවි කාර්යාලයෙන් ටිකට් අරගෙන දැන් යනවා පලාබද්දල ගේට් එකට එන්ට්‍රන්ස් එක ගාවට මේ බලමු ගිහිල්ලා ඉස්සරහට මොනවා වෙයිද කියලා. හේතුව මේ අත මේ අපි දෙන්නගෙම මේ අවාරේ යන පළවෙනි ගමන. ඉතින් ලොකු එක්ස්පීරියන්ස් එකක් වෙයි කියලා හිතනවා. මේ ඉන්න බලමු අපිත් එක්ක ගිහිල්ලා වලට වෙනවද දන්නේ නැහැ. මෙතන ස්වීපාදේ පේනවා. සෙට් එක ඉස්සර යනවා. අපි උඩට යන ගමන් ඉන්නේ හරි අමාරුයි. නෑ අමාරු නෑ කියයි. අක්කට අයියා අපි ආවා පවනැල්ල පොලිස් මුරකුටි ගාවට. මන්ති මේ කණ්ඩද උඩට කෑම කණ්ඩ තමා උඩ තියෙන ප්ලේස් එකක්. මේ එතනට යන ගමන් ඉන්න ට්‍රැවල් පාර්ට්නර් පොඩ්ඩට අමාරු වෙලා. ට්‍රැවල් පාර්ට්නර් පොඩ්ඩ අමාරු වෙලා. ඉතින් අවතුමා බිස්කට් එකක් කනවා. උඩට යන්න මේ කන තැනක් නෑ තාම හම්බුනේ. දැනට ඉඳගෙන බිස්කට් එකක් කාවලා අපි දැන් ඉන්නේ ලිහිණි වැටුණු හෙළ ගාව. ලිහිණි වැටුණු හෙළේ කතන්දරේ මෙන්න මෙයා කියයි. ආයෝ වෙනවා. ලිහිණි අක්කේ ලිහිණි අක්කේ
මොකක්ද කේස් එක? එයා වැටිච්ච කියලා තමයි කියන්නේ. ලීනි කියලා කාන්තාවක් හිටියලු. එයා මේ ඔතන ඉස්සරහ හෙලෙන් වැටුණලු. ලිහිණි වැඩන හෙල තමයි ලිහිණි හෙල කියන්නේ. මේක එකක් තව එකක් එතකොට අපි ඉන්නේ ලිහිණි හෙලේනේ. එයා රෙදි ගන්න නෑ රෙදි මල්ලා තියෙද්දි රෙදි ගන්න ගිහින් ඔන්න ඔහම කතාවකුත් කියලා නේ මල්ලි. වැටුණා කියනවා. එතකොට අපි දැන් කතා කරා මොකද්ද? දෝංකාර දිලා කියනවා. කාරේනවා අනුනාදයක් දැන් කන්දිරෙන්ද. අක්ක නෑ කියන්නේ. අපි දැන් ඉන්නේ ලිහිණි අක්කා වැටුණු තැන කියනවා. ලිහිණි අක්කේ! දෝංකාර අපි යනවා! ඔයාලට මේ සද්දය නැද්ද දන්නේ අපේ එද්දි එකපාර සද්දය වැටුණා. මීදුම වෙනවා. Wow. මීදුමයි වැස්සයි කියන්නේ සෝබාදහම් විඳින්නෙකුට ඇත්තටම ආශිර්වාදයක්. කේනා නේද ඔයගලන්ට? සක්මල පතලයි හිතින් පවා වදිම් වදිම් හිත් වැඩුසුවා අපි ලිහිණිගේ ළඟා ඉන්නේ මේ දැන් කණ්ඩ යනවා. අපි කාලේ ඉවරයි දැන් යන්න ඇති වැස්සක් එනවා. වැස්සට ලැහැත් වුණා. නාගරේ යන්න වෙන්නේ මේ කිලෝමීටර් 8ක් විතර යන්න තියෙනවා. ඉන්න ඉල්ල බලමු. වැස්ස කඩු මේ පැත්ත මතට පෙන්න තිබ්බ දැන් මේ මීදුම දැම්මා මේ පැත්තේ. අහින්නෙන්නේ වයිනවා ජැකට් කෙලෙව්වා ආයි වයිනවා ආයි දාගන්න ඕනේ. තා කිලෝමීටර් 5ක් විතර යන්න දිනවා. මේ වැස්සක් ආවට වැස්සේ නෑ. මීදුම වගේ දිනවා මේ වань වැස්ස. වැස්ස පටන් ගත්තා මේ අපි ජැකට් දාගත්තා. හොඳ කට්ටිය. මේක තමයි පුදුපිරි ආතල් එක. දැන් අපි උඩට ඉන්නවලු මොකද? පේනවද දන්නේ මේ අපි දැන් පඩි 4000කට කිට්ටු වෙන්න නැගලා තියෙන්නේ මේ තාමත් වයින්වතරම. හැබැයි සුපිරි මේ ගමන සුපිරි. මේ අපි මේ ඉන්න පඩි 4000 මේ පේන ටවුන් ටිකක් තියෙනවා මේ ප්‍රදේශ ටිකක්. මොරටුව සෙවණගල මත්තක්කුලිය හම්බන්තොට කළුතර ගම්පහ කොළඹ මහනුවර ඔක්කොම මෙතනට පේනවලු. නමුත් මේ දැන් වැස්ස නිසා මීදුම තියෙනවා මුකුත් පේන්නේ නැහැ. ඒක තමයි ප්‍රශ්නේ. වැස්ස කර හිතන්නේ නැහැ. කෙලින්ම යනවා උඩටම යනවා.
බලමු මේ ඉස්සරහට ගිහිල්ලා මොහාර තිබ්බොත් ඔයාලට මං කියන්න. එහෙනම් ආයෙ හම්බෙමු. අයිනෝ හොඳටම සුපිරි ආපු ගමන සුපිරිම ගමනක් මේ. අපි දැන් ඉන්නේ කළුගක පටන් ගන්න තැන. මෙතනින් තමයි පොඩියට වතුර පාර පටන් අරගෙන මෙතනින් තමයි මේ උල්පත පටන් ගන්නවා කියලා තියෙන්නේ. එරා යන් අපි ඉස්සරහට. පිනක් දන්නේ වලිතු කුලෙක්. වතුර පොරවලා වතුර කූල් මුකු. ඇස්ස ටිකක් අඩු කරා මේ ඕයි නූත බාන ක්ලයිමේට් එක මේ ෆීලිං එක ගන්න එන්නම ඕනේ. උකුරි මේක අල්ලගන්න. නවත්තන්නද? ආ? අම්මට සිදුනා පුතා. කොල්ලට සොයුණා. අපි ඇවිල්ලා තියෙන දැන් ගෙත්තම් පානට මේ මැස්සත් එක්ක මෙවන්න. අපි ආවා ධර්ම රාජගලට. මේ උතන මේ බුදුරජාණන් වහන්සේ ධර්ම සාකච්ඡාවක් පැවැත්වුවා කියලා තියෙන්නේ මේකේ. ඉතින් කියලා රසදියක් අපි කරා මේ ටිකක් ලේසි යන්න දැන් උඩට සෙට් එකේ දැන් අපි යන ගමන් ඉන්නේ. තව පඩි අපි දැන් 6000 ගණන් කරලා දුන්නා. තව පඩි 3000ක් වගේ දිනවා යකින්න. තව පොඩි දෙයක් දෙන්න. අපි නවතන දැන්ට යන්න ඕනේ මේ දැන් ගිහිල්ලා බලමු මොකද වෙන්නේ. අපි දැන් ආවා සීතගඟුලට. තව පඩි 2000ක් වගේ දිනවා යන්න. තා බෑක් විතර යද්දී අපි ෆින්ලන්ඩ් යන්න පුළුවන් වෙයි. බා ලොකේෂන් එක. අපි ආවා හැරමිටි පාරට. අපි අද යනවා මකර තොරණ ගාවින් තමයි ගමන ඉවර වෙන්නේ මේ අද දවසේ. එතන ඉන්න තැනක් තියෙනවා. එතනට ගිහිල්ලා රෙස්ට් කරලා පොඩ්ඩක් කෑම ටිකක් කාලා නේද? ඉමු. අපි ආවා අපි නවතින තැනට මේ අම්බදම අපිට පැදුරු ටික ඔක්කොම ටික හම්බුලා. මේක හඳුරු නංකල කෙනෙක් ඉන්නවා. ඉතින් දැන් යනවා අපි ඇඟට වතුර ටිකක් දාගන්න නා ගන්න යනවා. අපි ආව මෙතන නාන්න මේ
පන්ටයක් තියෙනවා ඒක පොඩ්ඩක් ගැඹුරුයි. ඉතින් එතන යන්න බැරි නිසා මෙතනින් එන්න මෙතනින් නා ගන්න ඕනේ. පට්ට හිතලයි. උන් ටික දෙක ඇතුලේ බෑලා ඉන්නේ මේ. Hi, good morning. අපි නැගිට්ටා උදේ යන්න බැරිවත් නිින්ද ගියා කට්ටියට මේ පට්ට හීතලයි. සුපිරියට හීතල තියෙන ඊට පස්සේ මේ අපි ගිනිමෙලයක් ගහලා උදේ 4ට විතර ගිනිමෙලයක් ගහලා තමයි හිටියේ මේ සුපිරි පට්ටම හීතලක් තිබ්බේ. වෙවුලන්න ගත්ත කට්ටිය. ඉතින් මේ ඉරසේවය බලන්න යන්න හිටියේ දැන් ඉරසේවය බලන්න බෑ. අපි දැන් තමයි යන්න ඇති උඩට මේ බලමු අපි දැන් තේ හදනවා මේ තේ ටිකක් හදලා බීලා උඩට යන් එනවා. එනං ඉන්න අපිත් එක්ක. සිරිපාද පේනවද ඔයාලට? ගමන පටන් ගත්තා. දැන් අත්‍යවශ්‍ය යනවා. දැන් ගල්වන් ගෙඩියේ යමු එනවා. අපි දැන් මකන තොරණ ගාවින්නේ. අපි තව පැය කාමාරක විතර ගමනක් තියෙනවා මේ උඩට යන්න. පට්ටම ලස්සනයි view එක. ඉන්න ඔයාලට පෙන්නන්න. මෙතන ගෙවල් ටිකක් පේන. එතන නම් අපි හිටියේ ඉර. ලොකු හෝල් එකක් තියෙනවා. මෙන්න මෙයා තමයි අපේ පාර්ට්නර්, අලුත් පාර්ට්නර්. පටන් ගත්තට ඉඳන් එනවා. යා. අපි දැන් ඇවිල්ලා ඉන්නේ මැල්ලමල කඳුර. තා පැයක විතර ගමනක් තියෙනවා. යා අපි හම්බෙමු උඩට ගිහිල්ලා. අපි දැන් ඉන්නේ ආඩියා මල තැන්න. අපි දැන් මහගිරි අපේට කිට්ටුවෙන් ඉන්නේ මේ මහන්සියක් නැහැ. හැබැයි
ලස්සනයි වටේ. පටවැට දෙන්න සිරිපාද පේන වීම එක පෙන්න්න. ලෝක තමයි විප් එක. අපි ආවා මහගිරි දමේට. මම හිතන්නේ විනාඩි 20ක් විතර යමුට යන්න. පට්ටම ලස්සනයි මේ විව් එක. ඔයාලත් එන්න අනිවාර්යයෙන්. කොහොමද ඔයාලා පාත්න? මේ ඔයාලා ආවට කමන්නේ මේ ගහක කොළයක්වත් අපට අයිති නෑ. ඔක්කොම අයිති සත්තුන්ට ස්වභාවයට. ඉතින් ආවට මලක්වත් කඩන්න එපා. ඒක තමයි කියන්න තියෙන්නේ. ඔයාලා කියන පොලිතින් එක පවා ගෙනියන්න. අපි දැන් ඇවිල්ලා ඉන්නේ ඇහැල කනුවට. මෙතනින් තමයි මේ මහගිරි දඹේ පටන් ගන්නෙ. යා ගිහලා බලමු. සක්මල පතලයි හිතින් පවා වදින් හිත් වැඩු සුවයයි විනෙන් මවා පෙනෙන්නේ බුදු හිමි පාමුලයි දිනෙන් හෙටත් රැක ගනුමැයි සමනොල මහසයයි කෙලෙස කසල මල බැහැර බලපට හරි අපි උඩට ආවා මේ අවාරණයාවේ මාළුව ලොක් කරලා තියෙන්නේ. අපි පූජාවට්ටියක් පූජා කරන්න යන්නේ මේ ඒකට පොඩි පොඩ්ඩක් ඊළඟට මේ පළතුරු ටික කපා ගන්න ඕනේ. ඉරෙන් පවා වැඳුම් ලබා සක්මල පතලයි හිතින් පවා වදින් හිත් වැඩු සුවයයි හයි අපි සිරිපා කරුණා කරා. දැන් අපි පහලට යනවා. පල්ලෙහාට මොනාට තිබ්බොත් හොඳ දෙයක් තිබ්බොත් අපි දාන්න. ඉන්නේ නා. අපි මේ කරුණා කරන්නේ පහලට මේ ආපු පාරෙන්ම පලාබද්දර පැත්තෙන්ම තමයි යන්නේ. දැන් වෙලාව 11යි. බලන්න ඕනේ අපිට එතන පලාබද්දර ටවුන් එකට සාමාන්‍යයෙන් අපි ගෙස් කරේ 7 විතර වෙයි කියලා. මොකද අන්තිම බස් එක දින එතනින් රත්නපුරට 5 මාරට. ඉතින් එතනින් ඉඳන් පලාබද්දර ඉඳන් කිලෝමීටර් 30ක් විතර දින යන්න. ඉතින් එතන මොකක්ද ට්‍රාන්ස්පෝර්ට් එකක් හොයාගන්න ඕන. වීල් එකක් තියෙනවා. වීල් එකට කතා කරලා තමයි ගෙන්න ගන්න වෙන්නේ. බලමු 5 මාර්ට කලින් යන්න පුළුවන් වුණොත් හරි. නැත්නම් වීල් එක තමයි යන්නේ. එහෙනම් ඉන්න
මේ ක්ලයිමේට් එක එකගමන වෙනස් වෙනවා ආයි වෙනස් වෙනවා. ඉතින් මම ඔයාලට හොඳ දෙයක් තිබ්බොත් මම ඔයාලට දාන්න. සිල්වා කරුණා කරලා පල්ලෙහාට පයින්නවා. ඔයාලට මේවත් මේ පල්ලෙහාට බිල්ඩින් එකක් තියෙනවා. එතනින් තමයි යන්න ඕනේ. ආදියාමල තැන්න. ඒනවත් දන්නේ. අවුවයි හේවනයි මීදුමයි. තුනම එකට. වෙන කොහෙද? මීදුමෙන් වැහිලා තියෙන්නේ. අපිවත් වහගන්න එකක් තියෙන්නේ දැන් මීදුමෙන්. අපි පුළුවන් තරම් අඩි ඉක්මන් කරනවා මේ 7ට කලින් යන්න ඕනේ නේද? ඔන්න අපි අදියාමල තැනට ආවා. ඉතින් එක පාරටම දැන් මේ ටික ඔක්කොම මීදුමෙන් වහිලා ගියා. මාත් ලස්සනයි. බලමු ගිහිල්ලා. ඉස්සරහටත් මේ වගේම මීදුම තියෙයි. වතුර ටිකක් බීලා පොඩ්ඩක් ෆ්‍රෙෂ් වෙලා මේ වගේ පොඩි පොඩි තැන් තියෙනවා හැමතැනම. වැස්ස කරුණා වැස්ස පටන් ගත්තා. පොඩ්ඩක් ඉඳලා යනවා අපි හිටපු තැනට. ඉඳලා මැගි නූඩ්ල්ස් දෙක හදාගන්න දවල්ට කන්න. මට හිතෙනවා දවස් 7 දවසක් ඊ දවස් මේ වගේ වැස්සෙන්න. බලමු අපි වගේදී වීඩියෝ දෙකක් දාන්න. අපරන් ඉන්න. ජය වේවා. හායි අපි අපේ ගමන පහලට කරුණා කරන ගමන් ඉන්නේ. දැන් අපි හිතුවේ අපේ vlog එක ඉවර කරගන්න. මේ මොකද ආයෙ ලොකු වැස්සක් එන්න වගේ තියෙනවා. ඉතින් ඊළඟ තවත් හොඳ වීඩියෝ එකකින් අපි ආයෙ හම්බ වෙනකන් එන හැමෝටම සමන සමන් දෙයි පිටයි. එහෙනම් අපි ගියා. දාලා ඉන්නේ හොඳට.